ඒක තමයි රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින විශේෂයෙන්ම මධ්‍ය ජාවාරම්කරුවෙක් සමග මගේ දුරකථන රාශියක් අරන් තියෙනවායි කියන එක. මම පැහැදිලිව කියන්න ඕනේ මේක මේ සිද්ධිය සම්බන්ධව විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට කතා කළා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ රැඳවියෙක් ළඟ තිබුණු අත්අඩංගුවට ගත්ත රැඳවියන් ළඟ තිබුණු අත්අඩංගුවට ගත් දුරකථන වලින් එක දුරකථන සිම් කාඩ් පතක මගේ නම්බරේ තිබෙනවා. ඒ සම්බන්ධව මගෙන් විමර්ශනයක් කරන්න කට උත්තරයක් ගන්න. ඒතර මම ඊයේ කට උත්තරේ දෙන්න ගියාම මම හොයලා බලනකොට එතනට ගියාම මට දැනගන්න ලැබුණා විශේෂයෙන් මේ දුරකථන අංකය කාලයක් තිස්සේ අපි එක්ක දේශපාලන කටයුතු කරපු අපේ ප්‍රදේශයේ ඉන්න කෙනෙක්ගේ දුරකථන අංකයක් කියන එක එතනට ගියාම ඒක මට තේරුම් ගන්නවා ඒක අපිට මේ හොයාගන්න පුළුවන් වුණා. ඊළඟට ඒ දුරකථනයේ භාවිතා කරපු කෙනා විශේෂයෙන්ම අපේ දේශපාලන කටයුතු වල සම්බන්ධ වෙලා තියෙනවා. අපි එක්ක වැඩ කරලා තිබෙනවා. ඒ වගේම ඒ කෙනා පක්ෂ ගණනාවකටත් වැඩ කරලා තිබෙනවා. එහෙම දේශපාලනව නියුතු වෙලා ඉන්න කෙනෙක්. එතකොට දැන් ඒ කෙනාගේ ඥාතියෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ ඥාතියා 2024 දී තමයි රිමාන්ඩ් ගත වෙලා තිබෙන්නේ. එතකොට මේ දුරකථනය මේ සිම් කාඩ් පත ඌට ලබා දීලා තිනවා පාවිච්චි කරන්න. එතකොට තමයි මේ සිම් කාඩ් පත රිමාන්ඩ් බන්ධනාගාරයේදී අත්අඩංගුවට ගන්නෙ. එතකොට දැන් මේ 2024 වෙනකන් 2021 ඉඳන් 24 වෙනකන් අපි එක්ක මා එක්ක ඒ කතා කරපු දුරකථන ප්‍රමාණය තමයි අර අපි එක්ක දේශපාලනයෙන් සම්බන්ධ වෙච්ච කෙනාගේ ඒ දුරකථන ප්‍රමාණය තමයි ඒක. ඒ කියන්නේ 2021 ඉඳන් 24 වෙනකන්. ඒතකොට 24 දී තමයි ඔහු අත්අඩංගුවට අරගත්තට පස්සේ තමයි මේ සිම් කාඩ් පත අර අපි එක්ක දේශපාලන සම්බන්ධකම් පැවතුපු එක්කෙනා මේක බාර දීලා තියෙන්නේ. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේක ඔහු මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත වෙච්ච පුද්ගලයා කිසි විටකත් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳගෙන මට දුරකථන අමුතුන් ලබා දීලා නැහැ. ඒතකොට මම CID එකෙන් විමසුවා ඒ නිලධාරීන් දෙන්නාගෙන් මේ දුරකථන ඇමතුම් ලබා දීලා තියෙන ප්‍රදේශ මොනවද? එතකොට ඔහු මට පැහැදිලිව කිව්වා කෝල්ස් ඇවිල්ලා තියෙන්නේ මාලිගාවත්ත ග්‍රෑන්ඩ් පාස් ටවර් වලින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම ඒවා වැලිකඩ බන්ධනාගාරයේ ටවර් එකක් තියෙනවා. ඒ ටවර් එකෙන් ඇවිල්ලා තියෙනවා. නෑ ඒ ටවර් එකෙන් දුරකථන ඇමතුම් ඇවිල්ලා නැහැ කියලා ඔවුන් මට පැවසුවා. එතකොට මේ දුරකථන ඇමතුම් ප්‍රමාණය අරන් තිබෙන්නේ අර බන්ධනාගාරයේ ඉන්න පුද්ගලයා නෙමෙයි අර අපිත් එක්ක දේශපාලන සම්බන්ධකම් පැවතුපු එයා තමයි අපිට මේ දුරකථන ඇමතුම් අරන් තියෙන්නේ. එතකොට ඒක අරන් තියෙන්නේ එයා එළියේ ඉඳන් අපි එක්ක වැඩ කරන කාලේ ගත්ත දුරකථන ඇමතුම්. ඇත්තට මේ දුරකථන ප්‍රමාණය අරන් තියෙන්නේ 2021 ඉඳන් 24 දක්වා. ඒ පෞද්ගලික අවුරුදු 3ටම ගත්ත දුරකථන ප්‍රමාණය තමයි ඒක. ඒ ඔක්කොම දේශපාලන සම්බන්ධකම් දේශපාලන වැඩවලදී කතා කරන්න ඒ සම්බන්ධ වීම සම්බන්ධව ගත්ත දුරකම්. 2024 තමයි අර අත්අඩංගුවට පත් වෙලා තිබෙන්නේ. එතකොට ඒ 2024 අත්අඩංගුවට ගන්න ඒ රිමාන්ඩ් භාරයේ ඉන්න කාලේ කිසිදු දුරකථන ඇමතුමක් මට ලබාගෙන නැහැ. ඉතින් මේක තමයි මේ සිද්ධිය.